නැගෙනහිර දිසාවේ හිටගෙන ඉන්නවා බටහිරට මූණ දාගෙන. කෝටි ලක්ෂයක සේනාවක් එක්ක ඉන්නේ. මේක එක ඇත්තම කියන්න හොඳ නැහැ. එන්න යම් සිද්ධියක් තියෙන එක කියන්න හොඳ නැහැ වාස්වදිනවා. මේ මිනිස්සයා මතොරලා තිනවා, අමනුස්සයා නූලට ඔළුව තියලා තිනවා, ගැට ගැහුවාම අහු වුණා. වරන් ගත්ත යකෙක් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් බඳින්න තහනම් කියලා. හින්දයි එහෙම බැන්දොත් ඒ කට්ටඩිය ජීවත් වෙන්න දවස් 7යි කියලා. උතුරු දිශාවෙන් සුදු පාට ආලෝකයක් මතුවෙනවා කියලා කියනවා. ඒ සුදු පාට ආලෝකයක් මතු වුණා මේ සනන් කුමාර කියන බ්‍රහ්ම රාජයා ඝන ශරීරයක් මවාගෙන මේ ආලෝකයේ තුලින් මතුවෙනවා කියලා කියනවා. ජපන් තාක්ෂණයෙන් හොංකොං නිෂ්පාදිත සිස්ලිංක් CCTV කැමරාව ඔන්න දැන් ඔබේ ව්‍යාපාරික ස්ථානයට ඔබේ නිවසට ආරක්ෂාව සපයන ආරක්ෂකයෙක් වගේ. වයර් රහිත ශ්‍රී ලංකාවේ එකම CCTV කැමරා පද්ධතිය. ඇදහිය නොහැකි මිල ගණන් යටතේ ලංකාවේ ඕනෑම තැනකට ඔබේ ආරක්ෂාව සලසන්න සිස්ලිංක් මෙදුර කතනංකයට දැම කෝල් එකක් දෙන්න. සුපුරුදු වෙලාව බදාදා රාත්‍රී 10:10. සුපුරුදු වැඩසටහන පසුගිය සතියේ පුංචි විරාමයකින් පස්සේ ආරම්භ කරා. අදත් පුංචි බැල්ලපිටියේ ධම්මසුනිත ස්වාමින් වහන්සේ අපේ ගෞරවාන්විත ආරාධනාව සහිතව මේ අසංග ලයිව් මැදිරියට වැඩමවා දාලා උන්වහන්සේ විතාම ගෞරව පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමින් වහන්සේ. හොඳයි, තෙරුවන් සරණයි. අපි කලින් නැවැත්තුවේ බ්‍රහ්ම ලෝක ගැන විස්තරයක් කරලා කෙටි විස්තරයක් එක්ක අපි බ්‍රහ්ම ලෝක 20ක් ගැන විස්තරයක් අපි කරගත්තා. අද අපි මහා බ්‍රහ්මයේ ඒ කියන්නේ සනන් කුමාර මේ සනත් කුමාර කියන මේ බ්‍රහ්මයාගේ පහළවීම ගැන යම්කිසි තොරතුරු ටිකක් කතා කළොත් හොඳයි කියලා මට හිතුණා. මොකද බුද්ධ ශාසනයේ බොහෝම ජනප්‍රිය අපි ගොඩක් ආදරය කරන බ්‍රහ්ම රාජයේ බුද්ධ ශාසනයට සම්බන්ධ කෙනෙක්. එතකොට මේ බ්‍රහ්ම රාජයා එතකොට ඔය එනවා කියලා කියනවා සුධර්මා කියන ඒ ධර්ම සභාවට. යහලා තියෙන දිවුලෝ තියෙන සුධර්මා කියන ධර්ම සභාව. සුදම් සභාව කියලා ඔය ගීතවල එහෙම එනවා සමහරවිට. සුදම් සභාව කියලා. එතකොට ඒකේ ඒ දෙවිවරු රැස් වෙනවා ධර්මයේ අසන්න. දෙවිවරු රැස් වෙනවා. ඒ රැස් වුණාම ඒ සතරවරන් දෙවියොත් එතෙන්ට සම්බන්ධ වෙනවා. සතරවරන් දෙවියොත් එතෙන්ට සම්බන්ධ වෙනවා. නමුත් දිසා හතරේ ආරක්ෂා සහිතව තමයි සතරවරන් දෙවිවරු ඉන්නේ. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේ මුලින් මේ සතරවරන් දෙවිවරුන්ගේ පිහිටීම ගැන කියලා කතාවට ආවොත් හොඳයි කියලා. අපි දන්නවා දතරට්ට කියලා දෙවි කෙනෙක් ඉන්නවා. ගාන්ධර්වයන් කෝටි ලක්ෂයකට අධිපති. මේ ගන්ධාරයන් කෝටි ලක්ෂයකට අධිපතිත්වයේ දරන මේ දේවතාව කෝටි ලක්ෂයක් රත්තරන් පලස් අරගෙන රත්තරන් කොඩි අරගෙන නැගෙනහිර දිසාවේ හිටගෙන ඉන්නවා බටහිරට මූණ දාගෙන. දැන් අර සභාව වට කරලා තියෙන එක හිතන්න හතර පැත්තකින්. දැන් මේ නැගෙනහිර දිසාවේ ඉන්නවා බටහිරට මූණ දාගෙන කොහොමද ඉන්නේ? කෝටි ලක්ෂයක සේනාවක් එක්ක ඉන්නේ. කෝටි ලක්ෂයක්. මේක යම් සිද්ධියක් මට මේක එක ඇත්තම කියන්න හොඳ නැහැ. එන්න යම් සිද්ධියක් තියෙන එක කියන්න හොඳ නැහැ වාස්වදිනවා. කියන්නේ ඒ වගේ දේවල් ඇත්තටම දරන්න පුළුවන් දේවල් නේ. ඒ කියන්නේ ඒ වගේ දේවල් කෙනෙකුට විශේෂ වෙන්න පුළුවන් මොනයම් හෝ පිනකට මනසට දෙවියන් විසින් හෝ පෙන්වන්න පුළුවන්. නමුත් ඒවා සාමාන්‍ය මිනිහෙක් ඉවෙනි සේනාවක් දැක්කොත් හදවත පැල්ල මැරෙන්න තරම් විශාල සංසිද්ධිය. ඊට පස්සේ විරූල්හ කියලා ඒ දේවතාව කෝටි ලක්ෂයක් කුම්භාණ්ඩයින්ට අධිපති. එයත් එමේ කෝටි ලක්ෂයක් පළඟවල් අරගෙන කෝටි ලක්ෂයක් කොඩි අරගෙන එයා ඉන්නේ දකුණු දිශාවේ ඉඳලා උතුරු දිශාවට මුණ දාගෙන සේනාවත් එක්ක ඉන්නවා එතන. ඒකරත් දෙවිවරු ටික මැදි වෙන්නේ ඉන්නේ කියලා ඉතින් හිතා ගන්න. විරූපාක්ෂ කියන දෙවියෝ කෝටි ලක්ෂයක් නාගරාජයෝ පිරිවරාගෙන කෝටි ලක්ෂයක් එයත් ඇවිල්ලා ඉන්නවා. ඉන්නේ බටහිර පැත්තෙන් නැගෙනහිරට මූණ දාගෙන ඉන්නවා. ඒ වගේම අපේ ප්‍රසිද්ධම නාමය නේද විසමුනි රජුරු. පයිස්සවලට විසමුනි රජුරුවන්ගේ වරන් අරන් එනවා කියලා කියන්නේ. ඒක ලස්සන කතාවක් තියෙනවා. මේක ඇස්සේ කියන්න පුළුවන් දන්නේ.
මේක කියලොන්න කියන්න බල කලව කියලා ඉදන්නයක්කෝ. කෝමරි වෙසමුණි රජ්ජුරු ගෙන කෝටි ලක්ෂයක් යක්ෂයෙන් පිරිවරාගෙන උතුරු දිසාවේ ඉඳල දකුණු දිසාවට මුණ දාගෙන ඉන්නවා රත්තරන් කොඩි ඒ වගේම රත්තරන් පළඟවල් අරගෙන. මේ වෙසමුණි රජ්ජුරුව කිව්වහම පොඩි කතාවක් මතක් වුණා කියන්නද? කියන්න සොටස්. ඔන්න හිටියා එක මේ කට්ටඩියෙන්. ඒ කට්ටඩියට ගෝලයෙක් හිටියා. ඊට පස්සේ මේ ගෝලයා ඉගෙන ගන්න කාලේ ඉතින් මොකද කළේ ගේක ගිහිල්ලා අමනුස්සයෙක් අල්ලගන්න. පාන්දර 2 වෙනකන් ගුරුනාන්සේ උත්සාහ කළා බැරි වෙලා තිනවා. පස්සේ ඉතින් ගෝලයා මොකද කරලා තියෙන්නේ? අඳුම් බලන එව්ව දෙන්නෙක් දෙන්නලා තිනවා. තමුදි ඉතින් ගුරාගේ ගෝලයා පොඩ්ඩක් බලනකො දැන් පාන්දර 2 ඉන්න වෙලාව පොඩ්ඩක් බලනකො මේක කරන්න පුළුවන්ද කියලා. ගුරුනාන්සේ ඉන්නවලු පාඩුවේ හාන්සි පුටුව කරලා මම පොඩ්ඩක් බලන්නද කියලා ඇහුවම හා කිව්වහම ඊට පස්සේ මේ මිනිස්සයා මතොරලා තිනවා අමනුස්සයා නූලට ඔළුව තියලා තිනවා ගැට ගැහුවාම අහු වුණා. අඳුන්කාරයා කිව්වා වැඩේ අහු වුණා කියලා. ඊට පස්සේ ගිහිල්ලා මම මේ කතාව කෙටියෙන් කියන්නේ. ගිහිල්ලා නූල දුන්නා ගුරුනාන්සේට දීලා මේ ගුරුනාන්සේ අහු වුණා කියලා කිව්වා. එක පාටම නිදන් හිටපු ලොකු ගුරුනාන්සේ ඇස් ඇරලා බලලා නූල දිහා බලලා අහු වුණා කියලා කිව්වා. දැන් මොකද ඔබ කරන්නේ? දැන් ඉතින් ඌව තම්බගෙන කාපන් කියලා කිව්වලු කේන්ති ගිහිල්ලා වගේ. දැන් ඉතින් හොල්මන් එලා මේ ඉතින් ඊට පස්සේ දැන් තොইল ඉවරයි. ඊට පස්සේ ගෙදර යනකොට ටික දවස් දෙක තුනකට පස්සේ ඇහෙනවලු අපි ගෙවල් වලට කියන අපි විතරක් දන්න නම තියෙන්නේ. මේ නම කියලා අඬ ගහනවලු. ඊට පස්සේ තමයි මේ කේස් එක හොයාගෙන ගියාම කියලා තියෙන්නේ වරන් ගත්ත යකෙක්ව මන්ත්‍ර ශාස්ත්‍රයෙන් බඳින්න තහනම් කියලා. ඒ කියන්නේ සමාගම් යක්ෂයෝ කියලා කියන්නේ. වෙසමුණි රජ්ජුරුවන්ගෙන් අපි මාතෘකාව වෙසමුණි රජ්ජුරුවනේ. වෙසමුණි රජ්ජුරුවන්ගෙන් වරන් අරගෙන ආපු එකෙක්ව ගැට ගහන්න මන්ත්‍ර ශාස්ත්‍රී තහනම් එදා තමයි ගුගුරා කුණුහරුපක් කියලා බැලලා කියලා දෙන්නේ. උඹට පුළුවන් නම් මට බැරිද කියලා ඇහුවා. මම කලේ නැත්තේ ඕනෝක හින්දායි. එහෙම බැන්දොත් ඒ කට්ටඩිය ජීවත් වෙන්නේ දවස් 7යි කියලා. විශාල තොইলයන් අරලා තමයි ගෝලියව බේරගත්තා කියලා කියන්නේ. කියන්නේ මම අහලා තිනවා වෙසමුණි රජුරුව ගාව ගිහිල්ලා බැල මෙහෙවරකම් කරනවා කියලා අර මිනිස්සු මරන්න අවසර ගන්න. වෛරී ලෝකයේ සෙල්ලමක් නෙමෙයි. එහෙම එක ලෝකෙ ටික සැරේම කරදර කරන්නත් බැහැ. නමුත් අර වගේ ප්‍රශ්න තියෙනවා. ඒ රජවරුන්ගෙන් පවා අවසර අරගෙන පරිගන්න එනවා. ඊට පස්සේ දැන් මෙහෙම ඉන්නකොට උතුරු දිසාවේ තමයි මේ සනන් කුමාර කියන බ්‍රහ්ම රාජ්‍ය මතුවෙන්නේ. කොහොමද දෙවිවරු දන්නේ මේ බ්‍රහ්ම රාජ්‍ය මතුවෙනවා කියලා? උතුරු දිසාවෙන් ඇහෙන්න පටන් ගන්නවා. මම මේ කියන්නේ මම මගේ අර මතකයකින් මම මේ කියන්නේ ඒ කරුණු ඔක්කොම ටික අසන්නන්ට දෙන්න ඕන හින්දා එක පොතකින් නෙමෙයි. හෙන හඬ ඇහෙන්න පටන් ගන්නකොට දෙවිවරු දන්නවලු අකුණු කොටනවා හෙන හඬ ගහනකොට දැන් ඔන්න එන්න එක බුද්ධම දර්ශනයක් කියලා කියන දෙවිවරු හරි කැමතිලු බලන්න මේක. ඊට පස්සේ උතුරු දිසාවෙන් සුදු පාට ආලෝකයක් මතුවෙනවා කියලා කියනවා. ඒ සුදු පාට ආලෝකයක් මතු වුණා මේ සනන් කුමාර කියන බ්‍රහ්ම රාජයා ඝන ශරීරයක් මවාගෙන මේ ආලෝකයේ තුලින් මතුවෙනවා කියලා කියනවා. හොඳ තරුණ කයක් තියෙන කොණ්ඩේ වෙලු පහක්ලු. නේ මට එකපාරට ඒ අපිට මැවෙන්නේ නැහැ. අර ඒක අපිට හිතෙන්නේ අර මේ අර සංගීත සංදර්ශන වල ඉන්න කොණ්ඩේ පළු පහකට බෙදලා. එහෙම අපිට මැවෙන්නේ. ඒකට කියන්නේ පන්සිලු කියන්නේ ඒකනේ. සිලු පහක්. ඉතින් මේ කොණ්ඩේ උඩට ගැට ගහලා තියෙන මට මතක විදිහට නෙළුම් මලක් උඩ වාඩි වෙලා ඉන්න බොහෝම ශක්තිමත් ශරීරයක් තියෙන තරුණ බ්‍රහ්ම රාජයා මතුවෙනවා. එතකොට දෙවියන්ගේ සියලුම දේවාශ්චර්යයන් එතනින් ඉවරයි. දෙවියන්ටත් බලන්න පුළුවන් මට්ටමට තමයි එන්නේ. දෙවියන්ටත් බලන්න බැහැ යාව. ඒ දෙවිවරුත් කියන්නේ බුදුහාමුදුරන්ගේ ස්වාමීනි මිනිස්සෙයින්ව ඉක්මවල රත්තරන් දිදුලන්නේ බබලන්නේ යම්සේද දෙවියන්ගේ යසස ආලෝකයේ ඉක්මවලා මේ බ්‍රහ්ම රාජ්‍ය බබලනවා කියලා. මේ බ්‍රහ්ම රාජ්‍ය එනකොට හැබැයි කවුරු පුටුවේ නැගිටින්නේ නැහැ දෙවිවරු. වන්දනාමාන අපි කියන්නේ වඳින්න යන්නෙත් නැහැ. අත් දෙක මෙහෙම වැඳගෙන මෙහෙම ඉස්සරහට නමාගෙන ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ හිතේ තියෙන්නේ මොකද්ද? අනේ මගේ ආසනේ ඉඳගනි මගේ ආසනේ ඉඳගනි කියලා. ලු හිතේ තියාගෙන ඉන්න. ඉතින් කැමති දෙවි කෙනෙකුගේ ආසනයෙන් ගිහිල්ලා මොකද කරන්නේ? ඒ බ්‍රහ්ම රාජ්‍ය ඉඳ ගන්නවා කියලා කියන කැමති බලකකින්. එතකොට මේ දෙවියෝ කොච්චර සතුටු වෙනවද කියලා කියනවා නම් අලුතෙන් ඔටුලු පෙළදිච්ච රජෙක් සතුටු වෙනවා වගේ අනේ මගේ ආසනේ මේ බ්‍රහ්ම රාජ්‍ය ඉඳගත්තා නේද කියලා සතුටු වෙනවා කියලා කියනවා.
සමහර වෙලාවට අන්තරික්ෂ ආකාශයේ පළඟක් බැඳගෙන පළඟ උඩ ඉඳගෙන බණ කියනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මම සරලව කෙටියෙන් ටිකක් කිව්වේ මේක එහෙම දර්ශනයක්. දැන් ඔය සමත භාවනා කරන ඒ දෙවියන් ආදී බලන අය ඉන්නවනේ. ඒ හැමෝටම බ්‍රහ්ම රාජ්‍යව බලන්නත් බැහැ ඇතැම් අයට. බ්‍රහ්ම රාජ්‍යයේ ඉන්න. ඒගොල්ලන්ගෙත් තියෙනවනේ යම් බලන්න බැරි හේතුව තමයි දැන් මේ ෆෑස් ලයිට් එක දිහා බලනකොට අයියට නිින්ද යන්නේ. දරන්න බෑනේ මේක. දැන් රහන්න දැනගන්න මේ නිින්ද යන්නේ නිකන් නෙමෙයි මේක කියලා. විශාල එලියක් විශාල එලියක් එනවනේ. ඒ වගේ තමයි අර බ්‍රහ්ම රාජ්‍යගේ විශාල ආලෝකයේ දරන්න බෑ. අර භාවනා ආලෝකයේ කඩාගෙන යනවා. මොකද වෙන්නේ? බ්‍රහ්ම රාජ්‍ය බලන්න බෑ. බ්‍රහ්ම රාජ්‍යගේ ආලෝකයේ සමාධි ආලෝකයේ බිඳෙනවා. දැන් අපිට ලොකු ආලෝකයක් බලක උදාහරණ දෙන්න බෑ. ලොකු ආලෝකයක් බලන්න තව ඊට වඩා ප්‍රබල ආලෝකයක් වෙන්න එපා. ආන නිසා ආලෝක ශක්තිය බිඳිලා යනවා. එහෙම එකක් තියෙනවා. එතකොට ආන්නේ විදිහ තමයි බ්‍රහ්ම රාජයාගේ පහළවීම. ආන්න ඒ බ්‍රහ්ම රාජයාගේ තියෙනවා කටහඬේ ලක්ෂණ 8ක්. මේ ලක්ෂණ 8 අපි කෙටියෙන් විස්තර කරනවා මෙහෙම. විසට්ඨිතා ශබ්දය පහසුවෙන් මුවෙන් පිටවීම පළවෙනි ලකුණ. දෙවෙනි එක තමයි විඤ්ඤයතා අදහස වහා අවබෝධ වෙනවා කෙනෙකුට. ඒ වගේම මංජුතා මිහිරි බව කියලා කියනවා. සවනීයතා සවනට සැපගෙන දෙනවා කියලා කියනවා. බින්දුතා අතර මිදීම් නෑ, එක දිගට ගලාගෙන යනවා. අවසාරිතා හරිම පැහැදිලි. ගම්බීරතා ඒ කටහඬ හරිම ගැඹුරු. බුද්ධ ഘോഷ කියන නම එහෙම වෙලා තියෙන්නේ. බුදුන්ගේ හඬට සමාන හඬක් වගේ හඬක් තිබුණා කියනවානේ බුද්ධ ഘോഷ ආයනාසයට. ඒ වගේම නින්නාදිතා ඒ කියන්නේ කටහඬ රැව් පිළි රැව් දෙනවා. ඒ කියන්නේ මේ පිරිස කොනේම ඉන්න කෙනාටත් මේක අහන්නත් පුළුවන්. රැව් පිළි රැව් දෙන හඬක්. ඉතින් මේ අෂ්ට බ්‍රහ්මස්තර කාටද පිළිලා තිබි මනුස්ස ලෝකෙ. තථාගත සම්මා සම්බුද්ධ බුදුරජාන් වහන්සේට තමයි මිනිස්සෙක් වශයෙන් මේ අෂ්ට බ්‍රහ්මස්තර පිළිහිටපු එකම මිනිස්සයා. අපේ ස්වාමීන් වහන්සේ විවිධ මාතෘකා ඔස්සේ යමින් ගවේෂණය කරමින් සමහර තොරතුරු මේවා පොත්වල එහෙමත් නැහැ. මේවා ඇත්තටම ගවේෂණය කරන්න ඕනේ. ඔබටත් තියෙනවා නම් මෙවැනි විවිධ මේ වගේ අංශ පිළිබඳව, මේ වගේ ලෝක පිළිබඳව, අදෘශ්‍යමානය පිළිබඳව විශේෂයෙන්ම මේ අපි කියන්නේ යක්ෂ ප්‍රේත ඒ අයගේ ලෝකය කියලා. ඒ වගේ අමනුෂ්‍ය කොටස් ජීවත් වෙන ලෝකෙ මේ විවිධ ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහටම අපිට දාන්න. අපි අපේ පූජ්‍ය බැල්ලපිටිය ධම්මසුනිත ස්වාමීන් වහන්සේගෙන් ඒ පිළිබඳව විමසමු ඉදිරියේදී. ඉතින් ඇත්තටම මේ දැඩි ආලෝකයක් කෙලින්ම වගේ මුහුණට වැටෙනවා. මේක තමයි අපේ වැඩසටහනේ ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය ඊටාම පීඩාකාරී වෙහෙසකර බවක් ඇති කරනවා. ඒ කියන්නේ එක දිගට මේ දැඩි එළිය බලන් ඉන්න බෑ. ඇස්පිය වෙනවා. කොහොමනත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියලා ආශිර්වාද කරමින් යලිත් ලබන බදාදා 10:10ට හමු වෙමු. බිලියනයක් වටින ලක්ෂයට කෝටියක් ආදරේ. අසංග ලයිව්. ඔබටත් නොපෙනෙන ආත්ම හමු වී ඇද්ද? මරණාසන්න අත්දැකීමකට මුහුණ පා ඇද්ද? පෙර භවය අත්දැකීමක් අසා ඇද්ද? සිකුරාදා රෑ 10:10ට අසංග ලයිව් බලන්න. දෘශ්‍යමානය එහාට.